උතුම් වෙසක් මාසය. වෙසක් පුන් පොහෝ දිනය වෙනුවෙන් විවිධ ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන ලැබෙන කාල සීමාවක්. මෙරටින් එපිටත් ඒ වෙසක් අසිරිසිරි මෙලෙසින් රත්නන්නේ එංගලන්තයේ ලිවර්පූල් මහමෙවුනාව භාවනා සපුවයි. දින 3ක් පුරාමට නේක වර්ණයෙන් විසිතුරු තොරණ සැදැහැතියනට දැකබලා සිත් පහදවා ගන්නට අවස්ථාව විවර කර දී තිබුණා. විශාල ප්‍රමාණයක දෙයක් කරන්න කොච්චර නම් මහන්සියක් වෙන්න ඕනද? ඒක අපි මම දන්නවා මුදල් කාලයේ ශ්‍රමයට වඩා ඒගොල්ලන්ගේ කැපවීම අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කල්ප ගණනාවක් අපේ ලෝක සත්‍ය දුකින් උදව ගන්න කැපකිරීම කළා. නානා ප්‍රකාර දාන ආදී පින්කම් කළා. ඉතින් ඒක අරමුණු කරගෙන තමයි මම හිතන්නේ බෞද්ධ අපි හැමෝම ඉඳලා ඉන්නේ. ඉතින් අපි හැමෝටම ස්තුතිවන්ත වෙනවා අපේ ලොකු ස්වාමීන් වහන්සේට ඇතුළු මහමෙවුනා වහන්සේ සියලුම ස්වාමීන් වහන්සේලා අපිට නිරන්තරයෙන්ම අපිට මේ නිවන් මඟ පසක් කරගන්න උදව් කරනවා වගේම මේ වගේ වැඩ කටයුතු වලට ඉතින් විශාල දායකත්වයක් දෙනවා. ඉතින් බොහොම පිං අපි ඉතින් ගිය අවුරුද්දෙත් ආවා. ගිය අවුරුද්දෙත් තොරණ බැලුවා. ඉතින් අපි හිතුවා මේ සැරේ එන්නේ කියලා. හොඳයි ලොකුවට කරනවා. ඉතින් හැම අවුරුද්දෙම ඉතින් අපි ඉන්නේ වෙන පළාත්වල. ඉතින් අපිට ලොකුවට මේ වගේ පන්සල නැහැ. ඉතින් මෙහෙට ආවම අපිට ලොකුවට පන්සල තියෙනවා. හොඳට වැඳලා යන්න පුළුවන්. ලොකු පිනක් නේ. එංගලන්තයේ මහමෙවුනාව භාවනා සපුවෙහි ගෞරවනීය මහා සංඝරත්නයේ මඟ පෙන්වීම මත මෙම කටයුතු පැවති අතර සැදැහැතියන් බොහෝ පිරිසක් තොරණ දැක බලා ගැනීමට එක්ව සිටියා. ගොඩක් පින් සිද්ධ වෙන වැඩක්. මේ අපි මේක ගිය අවුරුද්දට කලින් අවුරුද්දෙත් ආවා. ඉතින් ගොඩක් හොඳ දෙයක්. ගොඩක් සන්තෝෂයි. ඉතින් අපිට මෙහෙම ලංකාවේ බෞද්ධයට මෙහෙම එකතු වෙලා මේ වගේ දෙයක් කරපු හැම කෙනෙක්ටම ස්තුතිවන්ත වෙනවා. අපි ආයේ ඉතින් ගොඩක් මහන්සිලා ගොඩක් වැඩ ටිකක් කරලා තියෙනවා. ඒ සිනාන් මෙහෙම දේවල් කරන්න. ලාංකික හැමෝටම කියන්නේ කරන මිනිස්සු වෙනුවෙන් අඩුම තරම් බලන්න හරි එන්න.